තමයි අද කවද්ද දවස මගේ ෆෝන් එකේ charge උත් බෑලා ඔගස්ට් 4th මගේ watch එකේ charge එකත් බෑලා මේ උදේ ගිය ගමන දැන් තමයි ගෙදරට එන්නේ මේ කොහොම හරි ඉන්ටර්විව් එක පෝස්ට්පෝන් කරන්නම් කියලා කිව්වට පෝස්ට්පෝන් නෑ ඒකත් අදම කරන්න ඕනේලු පේමන්ට් එකත් අදම කරා උදේ වරුවේ දැන් ඉන්ටර්විව් එකට රෙඩි වෙන්න ඕනේ ඇවිල්ලා පොඩ්ඩක් රෙඩි වෙන්න බලාගත්තවත් නැහැ ඔක්කොමත් දැන් බලා ගන්න ඕනේ ඊයස්මට හොඳටම හෙම්බ්‍රිස් ආවයි සනීපනේ අමාරුයි ඔළුව කෙලින් තියාගෙන හරි අමාරුයි මේ ටික කරලා කොහොම හරි ඉන්ටර්විව් එක රෙඩි කරගන්න ඕනේ මම කියන්නම් ඉන්ටර්විව් එක වුණාට පස්සේ හරි හෙට හරි අප්ඩේට් එකක් දෙන්නම් අද මොකද උනේ කියන එක yes මට ඕනේ දැන්ට අප්ඩේට් එකක් දෙන්න අම්මෝ ඇස් දෙකත් අරන් ඉන්නේ හරි අමාරුයි එහෙනම් මම ඉක්මනටම අප්ඩේට් එකක් අරගෙන එන්නම් bye hi guys welcome back on Monday ට පස්සේ අද Thursday තමයි අප්ඩේට් එකක් ගේන්නේ දැනුත් මේ මල්ලි එක්කගෙන ඇත්තටම යනවා උදේ ඉඳන් මෙහෙ ගමන් වල ගිහිල්ලා මේ දැන් තමයි දැන් කියන්නේ පැයක් විතර ගෙදර හිටියා කියන්නේ උදේ ඉඳන් බැංක්ස් වලටයි මේටි ගේම 4:00 ගම බැංක්ස් වලටයි කොහම ගිහිල්ලා මේ උදේ ඉඳන් ගියා අම්මත් එක්ක බැංක්ස් දෙකකට ඊට පස්සේ ගෙදර ඇවිල්ලා ටික වෙලාවක් හිටියා ඊට පස්සේ ආයි මට කෝල් එකක් ආවා ඩොකියුමන්ට්ස් වල පොඩි එක ඉෂුස් තියෙනවා කියලා ඊට පස්සේ ආයි බැංක් එකට ගිහලා ආයි ඉඳලා පැයක්වත් හිටියේ නෑ ආයි දැන් මේ යනවා දැන් නම් යන්නේ මගේ වැඩ වලට මේ මල්ලි වෙක්කන් එන්න ඉතින් මම නැවැත්තුවේ මට මතක විදිහට මන්ඩේ මගේ පේමන්ට්ස් ටික කරලා යුනිවර්සිටි එකට කොවෙන්ට්‍රි යුනිවර්සිටි එකට පේමන්ට් එක කරලා මේ ඊට පස්සේ එදාම නෑ ඉන්ටර්විව් එකක් ගැන කතා කරා මට මතකයි මම බැලුවේ නෑ මම මොනවද වීඩියෝ එකක් තිබ්බ කියලා කොහොම හරි ඉන්ටර්විව් එක දා කරේ නැහැ මොකද මගේ කැස් එකේ මේ මොකද්ද කැස් එක මොකද්ද ඒකට කියන්නේ ඇක්ටිව් වෙලා තිබ්බට ඉනිෂියල් ඩොකියුමන්ට්ස් එහෙම මොකුත් තාම අප්ඩේට් කරලා එහෙම අප්ලෝඩ් කරලා තිබ්බේ නැහැ. ඉතින් ඒකත් එක්ක මේ අර ඉන්ටර්විව්ස් වලට ඇක්සස් එක තිබ්බේ නැහැ. කොහොම හරි අපි මන්ඩේ ගෙදර ඇවිල්ලා රෑ මට හොඳටම හෙම්බ්‍රිස් ආවදී මම හිතන මම වීඩියෝ කෑල්ලක් ගත්තා. ඔව් මම ගෙදර කියන්නේ දවසම ඉඳලා ගෙදර ආවට පස්සේ වීඩියෝ කෑල්ලක් ගත්තා. මම හිතන මම කියන්නේ මට සනීප නෑ හොඳටම කියලා. ඉතින් wow ලස්සන වාහනයක් මේ කොහොම හරි මේ හිටියේ වාහනේ දැක්කට පස්සේ අමතකත් වුණා ඒක මේ කොහොම හරි මේ එදා ගෙදර ඇවිල්ලා අමාරුවටම ටිකක් නිදාගත්තා මම පැයක් විතර නිදාගෙන මම ඒ ලෙවල්ට මැත්ස් ක්ලාස් ගියා මේ ගියා ඒලන්නම ඕ ලෙවල් වලට මේ කොහොම හරි මේ කතාවක් අමතක වෙනවනේ කොහොම හරි මං කියන්නේ කියලා එදා ගෙදර ඇවිල්ලා හොඳටම අමාරු වුණා. කියන්නේ අමාරුවෙන් හිටියේ මම මේ ඊට පස්සේ අර ડોක්ටර් කෙනෙක් දීලා තිනා බෙහෙතක් බොන්න මට ඔය හැමතිස්සෙම හෙම්බ්‍රිස් එකක් හැමතිස්සෙමත් නැහැ. ඒ දවසේ නම් මේ හෙම්බ්‍රිස් එකක් එද්දී නෙට් බෝල් අර දූවිලි වලට යද්දී එහෙම මේ වෙද්දී මේ පෙත්තක් දීලා තියෙන ડોක්ටර් කෙනෙක් ගන්න කියලා. ඉතින් ඒක බීලා normally පැනඩෝල් බොන්නෙත් නෑ හැමතිස්සෙම. ඒකයි පැනඩෝල් බීලා මේ නිදාගත්තා. නිදාගෙන නැගිටිද්දි normal එකක් නම් හොඳ වෙනවා. මේක තාම හොඳ වුණේ නෑ. මේ ඊට පස්සේ කොහොම හරි මේ කොමල් නැගිටලා අමාරුවෙන් දැන් ඉන්ටර්විව් කියලානේ කිව්වේ ඉන්ටර්විව් එක කරන්න ඔක්කොම දැන් මගේ
පැත්තක හිටින්නෙත් නැහැ අර අමාරුවෙන් එහෙම ඉද්දී කොහොම හරි මේ බලාගත්තා උඩින් මේ නියම් බලාගෙන ගියා මොනවද බලාගෙන මේ කියගෙන වගේ ගියා මේ මොනවද තියෙන ටික කියලා ඊට පස්සේ මේ දැන් ඔක්කොම කොල්ල ටික අතට අරගෙන ලෑස්ති වුණා මේ ඉන්ටර්විව් එක කරන්න කියලා කමලට කෑ ගහන්න එපා කියලා ලෑස්ති වුණා ලෑස්ති වුණාට පස්සේ ඒකේ තිබ්බ ඩොකියුමන්ට්ස් කියන්නේ ක්වෙස්චන්ස් ටික අහලා තිබ්බ හැම මෙහෙන් අපිට ෆිල් කරන්නයි මේ ඩොකියුමන්ට්ස් ටික ෆිල් කරන්න තිබ්බ ඉස්සෙල්ලාම ඉනිෂියල් සෙට් එක ඒකෙදී ඊට පස්සේ ඒක උනාට පස්සේ ඒක ඩන් කියලා ඊට පස්සේ තමයි ආවේ වෙනම සෙග්මන්ට්ස් personal documents financial මම ස්ක්‍රීන්ෂොට් එකක් දාන්නම් මට හරියට මතක නැහැ දැන් personal documents financials අර මේ evidence upload කරන්න වගේ උයි CAS questionnaire එක pre-CAS questionnaire එක and ඊට පස්සේ අන්තිමටම තිබ්බ interview එක ඉතින් එදා මන්ඩේ අපි නියම් බලාගෙන යද්දී මට ඉන්ටර්විව් එක එතන කරන්න ඇක්සස් තිබ්බ නැහැ. කියන්නේ ඉන්ටර්විව් එකට ඇක්සස් තිබ්බ නැහැ. ඊට පස්සේ මම ඒජන්සි එකකට කතා කරලා මේව කරලා පස්සේ එහෙනම් අර ડોකියුමන්ට්ස් අප්ලෝඩ් පාර්ට් එක කම්ප්ලීට් වෙලා ඉන්න ඕනේ කියලා කිව්වා. මොකද මන්ඩේ නිසා මන්ඩේ වෙද්දිත් මට ඒ වෙද්දිත් අර මේ අපි පේමන්ට් එක කරා කියපු එකේ මේ පේමන්ට් අර මොකද්ද ඒක හම්බෙලා තිබ්බ නැහැ. රිසිට් එක හර බෑග් එකේ එවන එක වෙලා තිබ්බ නැහැ. ඉතින් ඒක නිසා මට ඒක අප්ලෝඩ් කරන්න විදිහක් තිබ්බෙත් නැහැ. ඊට පස්සේ කොහොම හරි ටියුස්ඩේ ඔය දැන් ડોකියුමන්ට්ස් එකට ඕනේ අඩුපාඩු ડોකියුමන්ට්ස් ටික අපි සෙට් කරගෙන වෙන්ස්ඩේ අද තර්ස්ඩේනේ ඊයේ ගියා ෆුල් ඩේ අම්ම ටියුස්ඩේ ගියා ට්‍රාන්ස්ලේට් කරන ඒවා ડોකියුමන්ට්ස් ට්‍රාන්ස්ලේට් කරන්න තෝරනවා මොකද ඒකට අප්ලෝඩ් කරන්න ඕනේ ඒවා ඊපස්සේ කොහොම හරි ටියුස්ඩේ ගිහිල්ලා වෙන්ස්ඩේ මේ ටිකේම ගෙදර කට්ටිය ඔක්කොම අල්ලම මාරම බිසි මේ වැඩවලට ඊට පස්සේ වෙන්ස්ඩේ ඊයේ තාත්තා මීගමු ගියා මීගමුවේ තමයි දුන්නේ ලෝයර් කෙනෙක්ට මේ ට්‍රාන්ස්ලේට් කරන පාර්ට් එකට ඊපස්සේ එයාගෙන් ඒ ડોකියුමන්ට්ස් ටික ගන්න අතරේ මායි අම්මයි ගියා ඊතර ડોකියුමන්ට්ස් ටික අරගෙන ඒජන්සියට ගම්පහ ඊට පස්සේ ගම්පහෙන් ඒවා ටික අරගෙන නෑ ගම්පහ අපි දෙන්න එතන හිටියා ඊට පස්සේ ડોකියුමන්ට්ස් අර ෆයිනෑන්ෂල් ડોකියුමන්ට්ස් ටිකත් ඔක්කොම ඒගොල්ලෝ ඉතින් චෙක් කරා මේවා ටික ඕකේද කියන එක අපි කොහොමද පෙන්නන්නේ හිස්ටරි එක අපේ ඔල්රෙඩි අර FDs වල තිබ්බ අර UK වලට කොහොමද මේ මෙච්චර ට්‍රැෆික් එක UK වලට පෙන්නන්න ඕනේ 28 days වුණාට අපේ almost 2017 වල ඉඳගෙනයි 2022 වල ඉඳගෙනයි ෆයිනෑන්ෂල්ස් ටික නම් තිබ්බා ඒ වල එවිඩන්සස් ටික පෙන්නන්න තමයි දැන් ඕනේ උනේ මාර ට්‍රැෆික් එක මෙතන කවදාවත් මෙහෙම ඉඳලා නැහැ කට්ටියට මොලේ නෑනේ පාරවල් බ්ලොක් කරන විදිහට ඔපියේ හරක් පාර පයින්න ඊට ඩොක්ලස් මේ කොහොම හරි මේ ડોකියුමන්ට්ස් පාර්ට් එක එතන කරා ඊට පස්සේ මම නම් කියන ළමයි මම බැංක් එකක නමක් කියනවා ගවර්න්මන්ට් බැංක් එකක් මහා චොර ආයි මම කාටවත් කියන්නේ රෙකමන්ඩ් කරන්න චුට්ටක්වත් බෑ බැංක් එක කියන්නේ දැන් අනිත් බැංක්ස් වලින් දුන්න අපිට පරණ දැන් අපි අම්මලා FDs අර ඉන්ට්‍රස්ට් එක බේස් කරගෙන එකකින් එකකට ගලව එහෙම කරනවානේ මේ දුන්නේ ඒ බැංක් එකෙන් එහෙම FDs වල අපේ තිබ්බේ වල හිස්ටරි එකක් ගන්න බෑලු ඊට පස්සේ දැන් normal මම නම් අතරම කමර්ෂල් බැංක් මම ඔක්කොම කමර්ෂල් බැංක් වල තියෙන්නේ ලේසි එක මම මට ලේසි අනිත් බැංක්ස් වලත් ලේසි ඇති මම යූස් කරලා තියෙන කමර්ෂල් බැංක් විතරයි මට ඒක මාර ලේසි කොහොම හරි අර වාහන ටික නිසා මේ දිගටම ට්‍රැෆික් එක ගාන්ටි යම් වෙන්නේ මම හිතන්නේ මේ නයිකන්ද කිට්ටුට යනකම්ම මේ ට්‍රැෆික් එක තියෙනවා මේ කේටරින් එකත් පහ වෙන තියෙනවා ට්‍රැෆික් එක මේ කොහොම හරි ඒ බැංක් එකේ අවුරුදු 5ක් ආපස්සට නැහැ කොහොම හරි පරණ ડોකියුමන්ට්ස් වලට සිස්ටම් එකෙන් බලන්නත් බෑ පරණ දේවල් සිස්ටම් එකෙන් බලන්නත් බෑ අපි දැන් ස්ටේට්මන්ට්ස් ඉදනවනේ අපේ ප්‍රූව් කරන්න ස්ටේට්මන්ට්ස් ඉල්ලද්දි ප්‍රූව් කරන්නත් දැන් අපිට ඇත්තටම ටයිම්ස් හරියට මතක නැහැ මොකද එක බැංක් එකේ කියන්නේ බැංක් එකට ගිහලා පොඩක් එහෙම මාරු වෙවි ගියා තියෙන අපේත් මේ කොහොම හරි ඒ අපිට ටයිම් පීරියඩ් එක මතක පීරියඩ් එකේ අර දැන් හරියටම
කොහරි දෙන්නේ අපිට මතක නැති වුණොත් එහෙම දැන් මතක නැතුව දැන් 1 month අපි දාලා තියෙන කියලා මේ 1 month අපිට මතක නැති වුණොත් අපි නම් රෆ්ලි අපි 6 months ම ස්ටේට්මන්ට් එකක් ගන්න ගියා. ඊට පස්සේ කියනවා 1 page එකකට 1500ක් ඩිඩක්ට් වෙනවලු. දැන් තාත්තගේ normal savings account එකක් තිබ්බේ normally අපි ATM card එකක් තියෙන account එකක transactions ගොඩාක් වෙනවනේ. එතකොට අපි නම් රෆ්ලි බලුවාම ඊට 10කට වඩා මගේ කාඩ් එකේ තියෙන එකේ ස්ටේට්මන්ට්ස් ගන්න එතන ඔය දැන් පිටු 20ක් 30ක් විතර ආවා. ඒ කියන්නේ normal account එකේ චුටි වලට දෙනවා. ඊට මම online අර මේ online මේ අර කඩාගෙන තිබ්බනේ. මෙතනත් හදනවා. online මම මේ e-accounts create කරගෙන තිබ්බා හදන්න savings වලට. හැබැයි savings කියලා ගන්න නැති ඉතින් පොඩ්ඩක් අරගෙන දානවා මේකට ගන්නවා මේකෙන් දානවා අරකට ගන්නවා එහෙම කර කර හිටියේ. එතකොට අර line items count එක වැඩි වෙනවනේ statement ගද්දි අනේ අම්මෝ සමහර ඒවල නමුත් නෑ ඔහෙ මම ඔහෙ type කරලා account එකෙන් අනිත් account එකට transfer කරගෙන. ඒ වගේ ඒවත් ගොඩක් තිබ්බා. ඉතින් ඒකත් එක්ක තාත්තලා නම් එහෙම කරන්නේ නැහැ obviously. ඒතර අම්මෝ ඉන්නවා පෙන්නන traffic එක. මේ නයිකන්ද එයාපෝට් එකේ මේ පැත්ත මේ පැත්ත කේටරින් මේ ටිප්පර් එක නිසා පේන්නේ නැහැ. normally ටිප්පර් එක මේ පැත්ත කේටරින් එක එතන හදනවා. හැබැයි මේ ඔක්කොම ට්‍රැෆික් එක මේ දිගටම ට්‍රැෆික් එක තියෙන්නේ අර ආණ්ඩියම්බලම ජංක්ෂන් එකේ වාහන ටිකක් නිසා. මේ පැත්තට නම් ට්‍රැෆික් එක තියෙන්නේ මේ දැක්කද එච්චරටම ට්‍රැෆික් එකක් අර වාහන දෙකක් තුනක් නිසා මේ කොහොම හරි මොකද කීකීටි ඒ account එක එහෙම කොහොම හරි අම්මෝ කතා කරලා history එකක් ගන්න බෑ. අපිට history එකකුත් ඕනේ. අම්මා අන්න බලන්න traffic එක බලන්න බෑ. traffic එක බලන්න මම ඊ අතර කියන්න මේ කොහොම හරි දැන් මං ඉන්නේ කොහමද traffic එකක් shit අතර මෙන්න traffic එකක් නැති මේ ආනියම් ප්ලෑන් එකේ මෙච්චර ඉන්න මේ ටයිම් එක ඔෆිස් අවර්ස් නේ ඔන්න එයාපෝට් එකට යන traffic එක එතන ඉස්සරහ එයාපෝට් එක අතර මේ එයාපෝට් එකේ පාස් මෙන්න එයාපෝට් කාපක් තුල යන traffic එක කොමාරි ටීම් කී හිටියේ දැන් ඩොකියුමන්ටේෂන් පාර්ට් එක යන්නේ මම දැන් මේ වෙද්දි මාළි කෝල් කරනවා. මේ වෙද්දි ඔක්කොම හරි මාළි කෝල් එක අරගෙන යනවා. හරි තව වෙලා තියෙනවා මට. කොහොම හරි කී හිටියේ දැන් මේ වෙද්දි මගේ ඩොකියුමන්ටේෂන් පාර්ට් එක ඔක්කොම ටික මේ මොනසේ පාරවන්න සරපු කරනවා. ඒත් හිනාවේ කටේ ලබන. මේ කොහොම හරි අපි මේ වෙද්දි ඩොකියුමන්ටේෂන් පාර්ට් එකේ ගොඩාක් හරි ඉවරයි. ගොඩක් හරි කම්ප්ලීටඩ්. අපි දැන් ඊ අප්ලෝඩ් කරානේ. දැන් තියෙන්නේ මේ ඩොකියුමන්ටේෂන් වල ගොඩක් හරි ඉවරයි. දැන් තියෙන්නේ දැන් kita ඉන්ටර්විව් එක කරලා තමයි ලෑස්ති වෙන්නේ. හරිද? ඉන්ටර්විව් එක කරලා අපි ප්‍රීවියස් ක්වෙස්චන් එකයි ඉන්ටර්විව් එක දෙකම හිට කරගෙන ඉන්න මොකද? මට මතක නැහැ. හරිද? මේ ඒවා ටික හරියට පොඩ්ඩක් ඔළුවට ගන්න ඕනේ. ඒක නිසා මේ මොකද්ද? ඉන්ටර්විව් එක හෙට කරනවා ඊට පස්සේ මෙඩිකල් අර ටීවී ටෙස්ට් එක ටියුස්ඩේ වෙනට අපොයින්ට්මන්ට් එක දාලා තිබ්බා මම කියන්නේ අර මේ ෂේ රෝගීන් බලන්නේ පටන් මම ඉන්නේ සෙමෙන්දරම විසිලා දැන් පණ බය ඉන්නේ ඒ ටෙස්ට් එක මොකක් වෙයිද කියන එක ડોක්ටර් කෝවලක් නෑ බය වෙන්න පා කියලා ඒ ඉතින් මට බයින් ඉන්නේ මේ ටෙස්ට් එක කරාට පස්සේ කැස් එක එන්න තියෙන්නේ ඔෆර් එකට එක එන්න තියෙන්නේ ඊට පස්සේ බලමු ඉතින් මොකද වෙන්නේ කියලා මේ මොකක්ද ඊට පස්සේ ඉතින් මේ ट्रैफिक එකක් අනේ කැස් එක ආවට පස්සේ වීසා දානවා මම ප්‍රයිවට් වීසා ලිස්ට් එකට දාලා තියෙන කියලා කිව්වා. එතකොට කැස් එක ආවට පස්සේ ඉන්ටර්විව් එක දාලා සෝරි කැස් එක ආවට පස්සේ වීසා එකට දාලා ඒක තමයි තියෙන්නේ. ප්‍රශ්නයක් වුණේ නැතුව. බලමු මොකද වෙන්නේ කියලා. හෙට ඉන්ටර්විව් එක මම ෆේස් කරලා පස්සේ ඒක වෙනම වීඩියෝ එකක් විතර ගෙනා මොනවගේ questions තිබ්බේ. රෙකෝඩ් කරගන්න ඕනේ හිතුණා iPhone එකේ voice recorder එකකට මොනවගේ questions දැක්වුවේ කියන එක. මම මට මතක නැහැ සාමාන්‍ය ඉන්ටර්විව් එක ගිහලා වුණාට පස්සේ මම දැක්වුවේ කියන එක. මොකද ඒ වෙලාවේ මම වෙනම mood එකකට ගෙන අන් ප්‍රශ්නට උත්තර දෙන්නේ. මේක කොට එකක් තියෙනවා. කොච්චර දැන් හිතන්නකෝ මම බ්ලැන්ක් කියලා දැන්
කවුරු මගේ ප්‍රශ්න අහුවොත් මම උත්තර දෙන්න කියලා මම බ්ලැන්ක්. හැබැයි අර වගේ සිටුේෂන් එකකට ෆේස් කරද්දී මාව නවත්තන්න බැරිවෙන්න කියනවා සාමාන්‍යයෙන්. අර අදාළකද නැති එකද මන් දන්නේ නැහැ. ඒ වෙලාවට ඒකට රිලේටඩ් කියලා හිතන ඔක්කොම ඔළුවට ටිකම ඔක්කොම කියනවා. ඒ වගේම ලියන්න ගියාම මේ මොනවා හරි දෙයක් ලියන්න කියලා ඇවිල්ලා ක්වෙස්චන් එකක් ඇහුවා. දැන් SOP කියලා ලියදී උනා මම මේක හිතා යෝ මේක ලියන්න ගියාම හරි වාත් මට ඔළුවට එන්නේ නැහැ මට තේරෙන්නේ නැහැ ලියන්න මම ඉම ඇත්තටම හිතාගෙන හිටියේ. හැබැයි SOP ලියන්න ගත්තට පස්සේ එනවා චේත පිටින් මේක මෙතින් මේ ඔළුවට ගොඩාක් දේවල් එනවා. ලියන්න ගත්තම නවත්තන්නත්. දැන් මම පේනවා කියවල ගත්තම නවත්තන්න. ඒ වගේ තමයි මේ ඒකට ට්‍රේන්. ඉතින් කොහොම හරි ඔය විදිහට තමයි දැනට අප්ඩේට් එක තියෙන මම නෙක්ස්ට් වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට ඉන්ටර්විව් එකක් මම කොහොමද ෆේස් කරේ කියන එක අරගෙන එන්න. මේ වීඩියෝ එකේ ගොඩක් බලපල කියෙව්වා. මොකද අද දැන් තමයි ටිකක් කර දැන් ඉන්ටර්විව් එක විතර ඉන්ටර්විව් එකේ තර මම හිතන විදිහට මම සාමාන්‍යයෙන් ටිකක් මට මම දන්නේ ඒ බලා ගන්න ඕනේ තව. කෝස් කන්ටෙන්ට් එකකින් බලා ගන්න ඕනේ. වෙලා විතර කිව්වට මාර ට්‍රැෆික් එක නිසා පරක්කුණ දැන් මල්ලි ඇවිල්ලා. කොහොම හරි දැන් ඕක තමයි මට කියන්න ඕනේ අප්ඩේට් එක. මං ඊළඟ වීඩියෝ එකේ ඔයගොල්ලන්ට අරගෙන එන්නම් ඉන්ටර්විව් එකේ මොනවද උනේ කියන එක. ඉතින් එහෙනම් මේ වෙනකන් මගේ පිස්සු කියන ටික අහගෙන හිටපො. ඒකට ගොඩක් thank you. ඉන්ටර්විව් වීඩියෝ එක ඊට පස්සේ තමයි මොකක් හරි වීඩියෝ එකක්. ඔය විදිහට වීඩියෝ සීරීස් එකකින් ඉරුවෙමු. මගේ UK ප්‍රොසීඩියර් එක. එහෙනම් මේ වෙනකන් අහගෙන හිටපො. ඔයගොල්ලන්ට ගොඩාක් thank you. ගොඩාක් ආදරේ. Bye. Love you.